everyone. අද මම යන්නේ ඔයාලට ඇඹරෙල්ල මාරුවක් හදාගන්න විදිය කියලා දෙන්න. මේක මගේ ගෙදර හදන වෙනස්ම විදියක්. බලන්නකෝ ඉතින් ඔයාලත් මේ විදියට හදලා කොහොමද රස කියලා. මුලින්ම මම මේ විදියට ඇඹරෙල්ල ගෙඩි කිහිපයක් අරගෙන හොඳින් සෝදලා ගන්නවා. මේ විදියට සෝදලා ගත්ත ඇඹරෙල්ල ගෙඩි ටිකේ පොතු ටික ඉවත් කර ගන්නවා. පොතු ඉවත් කරගත්ත ඇඹරෙල්ල ගෙඩි කිහිපය මම මට අවශ්‍ය ආකාරයට කුඩා කොටස් වලට කපා ගන්නවා. මේ තියෙන්නේ මම කුඩා කොටස් වලට කපාගත්ත ඇඹරෙල්ල කෑලි ටික. අම්පා සුදු ලුණු කරාබුනටි කුරුඳු අමු මිරිස් ස්වල්පයක් මං අරගත්තා. මුලින්ම මම සීනි ටිකක් අරගෙන පැණි විදිහට හදා ගන්නවා. සීනි රන්වන් පාට වුණාම මම ඒකට ඇඹරෙල්ල කෑලි ස්වල්පය එකතු කරනවා. හොඳින් කලවම් කරගන්නවා මම මේ සීනි ටික හොඳට ඇඹරෙල්ල කෑලි වල තැවරෙන විදිහට. තියෙන්නේ හොඳින් සීනි තැවරුණු ඇඹරෙල්ල කෑලි පෙනෙන විදිහ. මම මේ ටික දැන් පැත්තකින් තියා ගන්නවා. මම තාච්චියක් ලිපෙන් තියලා මිරිස් ස්වල්පයක් කර ගන්නවා. මේකට තෙල් ස්වල්පයකුත් එකතු කර ගන්නවා. තෙල් ටික රත් වෙනකොට මම තලාගත්ත සුදු ලුණු ස්වල්පයක් එකතු කරනවා. ඊළඟට තලාගත්ත ඉඟුරු, කපාගත්ත අමු මිරිස්, රම්පේ, කුරුඳු පොත්ත, කරාබු නැටි මේකට මම එකතු කර ගන්නවා. ඒක හොඳට කලවම් වෙනකොට මම මේකට අර පැත්තකින් තියාගත්ත ඇඹරෙල්ල ටිකත් එකතු කරගෙන හොඳින් කලවම් කර ගන්නවා. මේක හොඳින් කලවම් වුණාට පස්සේ මම මේකට වතුර ස්වල්පයක් එකතු කර ගන්නවා. දැන් මම මේකට ගම්බිරිස් කුඩු, කහ කුඩු, උළුහාල් කුඩු, තුනපහ කුඩු එකතු කර ගන්නවා. හොඳින් කලවම් කරලා මම අවශ්‍ය පදමට ලුණු ටිකක් දමා ගන්නවා. දැන් මේක මම හොඳින් කලවම් කරලා මද ගින්නේ තැම්බෙන්න අරිනවා. මේකේ ටිකක් වෙලා තැම්බෙනකොට මම මේකට සෝයා සෝස් පොඩ්ඩක් ඇඩ් කරනවා. ඔයාලට මේකේ පැණි රස මදි නම් තව සීනි ස්වල්පයක් ඇඩ් කරන්නත් පුළුවන්. මේ තියෙන්නේ මම හදාගත්ත ඇඹරෙල්ල කරි එක. ඔයාලත් හදලා බලලා රස මාත් එක්ක බෙදා ගන්න.